තාක්ෂණයට කැමති ඔයාව සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් කේෂර් YouTube channel එකෙන් අරගෙන ආලුත් වුණු තාක්ෂණික වීඩියෝ එකකට. ඔන්න යාළුවනේ අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ Facebook එකේ ඉන්න friend list එක කොහොමද ලේසියෙන්ම followers ලබවට convert කරගන්න කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති සමහර යාළුවන්ගේ Facebook account වල followers 5k 4k මේ වගේ ගණන් ඉන්නවා. තවත් සමහර අයගේ friends ලා තමයි මේ විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ උදාහරණයක් 5k ගත්තොත් friends ලා 5000ක් පෙන්වනවා. 4k ගත්තොත් friends ලා 4000ක් පෙන්වනවා. ඉතින් තවත් කට්ටිය හිතන් ඉන්නවා ඇත්තටම page එකක් හැදුවොත් තමයි අපිට followers count එකක් විතර ගන්න පුළුවන් කියලා. එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාගේ දැනට තියෙන Facebook කියන්නේ personal account එකේ ඉන්න friends ලා ප්‍රමාණය ලේසියෙන්ම followers බවට convert කරගන්න පුළුවන්. ඔයාගේ friends ලා 3500ක් ඉන්නවනම් followers ලා 3500ක් විදියට මාරු කරගන්න පුළුවන්. ඉතින් මේක Facebook එකට ඇවිල්ලා ටිකක් කල් වෙනවා. ඉතින් ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. ඒ වගේම දන්නේ නැති කට්ටියත් ඇති. අන්නේ දන්නේ නැති යාළුවන්ට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් වීඩියෝට පළලා තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අරුණ ඉතින් අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම කරන්න කියලා. ඉතින් ඔයාලට ගන්න තියෙන ඉස්සල්ලාම ඔයාගේ Facebook app එක open කරගෙන මේ විදිහට යන්න ඔයාගේ Facebook profile එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මගේ Facebook profile එක තියෙනවා. ඉතින් කැමති කට්ටිය request එකක් දාන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන. ඔයාලට පේනවා දකුණු පැත්තේ උඩම තිත් තුනක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කරලා ටිකක් පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් turn on pro mode කියලා තියෙනවා. මෙතන මේ මිනිස්සෙක්ගේ වගේ අයිකන් එකක් තියෙන. අන්න ඒක එකපාරට ටච් කරගන්න. ඒක ටච් කරාට පස්සේ පල්ලෙහාම තියෙනවා update your profile කියලා. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා යනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ දැන් හිටියේ friends ලානේ. එතකොට ගොඩක් වෙලාවට ඔයාගේ post පෙන්වන්නේ friends ලාට විතරයි. public එකට එන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් public කියන එක මේ suggest වෙලාම තියෙනවා. ඒක දාලාම next කරගන්න. ඒක next කරාට පස්සේ මෙතනින් confirm දෙන්න. මුකුත් ඔයාලට setting හදන්න දෙයක් නැහැ. confirm දුන්නාට පස්සේ ඔයාලගේ category ගන්නවා. දැන් අපි personal Facebook account එක අපි page එකක් බවට convert කරන්න හදන්නේ. එතකොට අපිට category එකක් ඕනේ. ඉතින් මෙතනින් ඔයාලට කැමති category එකක් දාගන්න පුළුවන්. digital creator තියෙනවා. මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. හරිද? ඉතින් ඔයාලට කැමති එකක් දාන්න මම මෙතනින් personal blog කියලා දෙන්න. ඊට පස්සේ next කරගන්නවා. හරි ඊට පස්සේ all set කරලා තියෙන්නේ. ඔච්චරයි. ඊට පස්සේ go to your dashboard දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් get start දෙන්න. ඉස්සෙල්ලා මගේ හිටියා ඔයාලට මතක ඇති friends ලා 4700. මෙන් බලා ගන්න. friends ලා 4700ක් ඉන්නවා. හරි මම දැන් මේක refresh කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අර friends ලා 4700යි. ඊට අමතරව හිටපු මාව follow කරලා හිටපු අය ඔක්කොම එකතු වෙලා සේරම 5k followers කියලා මෙතනින් තියෙනවා. දැන් followers ලා 5000ක් විදියට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ලොකුම වාසිය තමයි friends ලා ගත්තොත් අපිට Facebook එකට add කරගන්න පුළුවන් friends ලා 5000යිනේ. ඉතින් මෙතන followers කියන එක දැම්මට පස්සේ ඔයාලට මෙතන 10000ක් වුණත් followers ලා විදියට add කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ 5000 full වුණත් ඔයා followers ඔයාව follow කරොත් කවුරු හරි ඔයාගේ post එයාලට පෙන්නනවා. දැන් පේනවනේ ලේසියෙන්ම ඔයාගේ friend list එක followers ලා බවට වත් කරේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ අපි අද වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද ඔයාගේ Facebook එකේ ඉන්න friend list එක ලේසියෙන්ම followers ලා බවට convert කරගන්න කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා නම් වීඩියෝ like එකක් දාන්න. ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් විදිහට දාන්න. ඉතින් වීඩියෝ එක ගැන අඩුපාඩු මොනවද? ඉතින් ඉස්සරහට ඔයාලට මොන වගේ videos ගේන්න ඕනේ? ඒ වගේම ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම පල්ලෙහා comment එකක් දාන්න. මම අනිවාර්යෙන්ම reply එකක් දානවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ වටිනා කියන videos දිගටම බලන්න කැමති නම් දැන්ම වීඩියෝට බලලා තියෙන subscribe කියන බටන් එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් ඕවල් දාලා අපේ channel එකට එකතු වෙන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම ජය වේවා.